ඇත්තටම කියනවා නම් මනුස්සකමේ තියෙනව නේද? ගෑනු පිරිමි කියලා බෙදලා තියෙනවනේ. ගෑනු අය පිරිමි අය. අද බලමු ගෑනු අය කියන්නේ කොහොමද කියලා. ගෑනු කෙනෙක් කියන්නේ ඇත්තටම මේ වෙන්න ඕනේ කොහොමද නම්? සිරියා කාන්තාව. ලඳක් වෙන්න ඕන, බොළඳ වෙන්න ඕන, සුකුමල වෙන්න ඕන. ලස්සන වෙන්න ඕන, අදහස් සඳහා වෙන්න ඕන. එතන පිරිමියෙක් වගේ නෙවෙයි. සමංගේ ගෙදරට හරියන්න හොඳ ගෑනු කෙනෙක් වෙන්න නම් හොඳ හරියන්න ලස්සන වෙන්න තියාගන්න නම් ගෑනු කෙනා ඉන්න ඕන පිරිසිදුකම පිළිවෙලක් සද්ද අඩු වෙන්න ඕන ඒ වගේම ආදරේ තියෙන්න ඕන කරුණාව තියෙන්න ඕන ලස්සන තියෙන්න ඕන පිරිසිදුකම විශේෂයෙන්ම තමයි ඒ ගෙවල් වලට හරියන්නේ කතාවක් කියලා තියෙනවානේ සිරියාකාන්තාවක් කියලා සිරියාකාන්තාවක් වෙන්න පුළුවන් නම් වෙන්න සිරියාකාන්තාවක් ගෑනු ඇට කියන්නේ ලඳ බොළඳ සුකුමල බාලිත සියලුම දේ තියෙන්න ඕන පිරිමින්ට වඩා ඒක ගෑනු කෙනෙකුට අත්‍යවශ්‍යම අවශ්‍ය දේ කාටද පුළුවන් කාගේ දෙහිම ඉන්නේ අඩුමානුවේ කරුණු වලින් ඔය තියෙන කරුණු වලින් මේ 50%ක්වත් කරගන්න පුළුවන් 10ක් තිබ්බ 5ක්වත් විතර බලන්න ඒ විදිය තමයි වැඩිපුරම ගෙදර ගැවසෙන්න ගෑනු අය මම මේ ජොබ් කරන්නේ නැති අයට කියන්නේ ජොබ් කරන අය ඉතින් වැඩිපුරම වගකීමක් තියෙන ගෑනු අය තමයි ගෙවල් වල වගකීම තියෙන්නේ නේද බලන්න ඉර පායලා තියෙන්නේ හොඳයි බයි